guys, මම අද ඇවිල්ලා තියෙන්නේ මාළුන්ගේ ෆීඩින් වීඩියෝ එකක් කරන්න. ෆීඩින් වීඩියෝ එකක් කියන්නේ මම අද මේ මං ගාව ඉන්න ඔක්කොම මාළුන්ට මාළු කැම දාන්න තමයි හදන්නේ. හරි දැන් අපි බලමු මේගොල්ලෝ මාළු කැම දැම්මම කන්නේ කොහොමද. මේ තියෙන්නේ මම අද දාන්න යන මාළු කැම එක. මම එකෙන් ටිකක් මූඩියට දාගත්තා. හරි දැන් මේකේ ඉන්න ඒන්ජල් මාළුයි නියෝන් රෙට්ටල මාළුයි. තව අහිරාවුතින් ඕන වැඩිය කන්නේ. දැන් අපි මේකෙන් මාළු කැම ටිකක් අරගෙන මේගොල්ලන්ට දාලා බලමු. ඔයගොල්ලන්ට පේනවනේ මේගොල්ලෝ කන. පොර කන. කන්න කලින් පොර කන. එනවා. මේ ඔක්කොම මාළු කැම මූඩියේ තියෙන ඒ ඔක්කොම ටික දාන්නේ. ටිකයි දාන්නේ. චර පොල්ටි නැතුව ඇති ඉතින් වීඩියෝ එක ගමන් ගන්න බලන්න ඒගොල්ලෝ කන හැටි. හරි දැන් අපි යමු ඊළඟ මාළු ටැංකියේ ඉන්න මාළුන්ට කැම දාන්න. හරි මේ මාළු ටැංකියේ මාළු කැම දාන්න කලින් මුලින්ම මම ෆිල්ටරේ ඔෆ් කරගන්න. නැත්තම් මේ ෆිල්ටරේ දාලා තියෙද්දි මාළුන්ගේ කැම ටික මේ ගහගෙන යනවා ඒක ෆිල්ටරේ පවුල. මේ වගේ හැන්දට මම මාළු කැම අරගෙන මෙහෙම පොඩ්ඩක් ගැසුවාම මාළු කැම ගන්නට හැමතැනටම වැටෙනවා. නේ? හරි අපේ ගෙදර ඉන්නේ හරි දැන් මේකේ ඉන්න මාළුන්ට කැම දාන්න. මේකේ කලින් හිටියේ නම් මගුරෝ දැන් උණුත් මගුරොත් ඉන්නවා මේ බැලුම් මොලීලා ටිකකුත් ආරම ලස්සනයි. මම අර මගේ ඔක්කොම මාළු වීඩියෝ එකේ මේගොල්ලෝ හිටියේ නැහැ. මම මේගොල්ලෝ අලුත් ඒ වීඩියෝ එකත් බැලුවේ නැත්තම් ඕගොල්ලෝ දැම්ම ගිහිල්ලා බලන්න. දැම්ම ගිහිල්ලා බලන්නේ කිව්වට මේක මේ ඉවර වුණාට පස්සේ බලන්න. දැන් අපි ඒකේ ඉන්න මාළුන්ටත් කැම දාමු. ඕගොල්ලන්ට කැම කන්න. කාපිය කනවා ඒගොල්ලන්ට හිතුණු වෙලාවට කන්නේ. මම තව මේකට හයිඩ්‍රිලගස් ටිකකුත් එකතු කරගත්තා. ඔයගොල්ලන්ට පේනවා මගුර තව චුට්ටක් දිග වෙලා තියෙනවා. හරි දැන් අපි ඊළඟ ටැංකියට යමු. ඒක නම් ටැංකියක් නෙමෙයි මගේ මේ බ්‍රීඩින් එකට දාපු ගප්පි වගේක් ඉන්නේ. මේ ඉන්නේ ගප්පි ටික. එක මේ පිරිමි සතෙකුයි එක ගෑනු සතෙකුයි ඉන්නේ. මේගොල්ලෝ මේකට දාපු හැටි මම ෂෝට් එකක් කරලා තියෙනවා. ඒකත් ඕගොල්ලෝ බලන්න. හරි දැන් අපි මේගොල්ලන්ටත් කැම දාමු. කන්න ඕගොල්ලොන්ගේ ආහාර ගෙනාවා. හරි ඒගොල්ලොත් අර මොලීලා වගේ තමයි ඒගොල්ලොන්ට හිතුණු වෙලාවට කන්නේ. ඔන්න කනවා කෑවා. රතු පාට ගප්පි ටිකක්. මේගොල්ලෝ හරි ලස්සනයි. දැන් අපි යන් ඊළඟ අයට කැම දාන්න. මේගොල්ලොත් මගේ ඔක්කොම මාළු වීඩියෝ එකේ හිටියේ නෑ. මේගොල්ලොත් අලුතෙන් ගෙන ආවේ. නන්නානේ ඉතින් දවසින් දවස මාළු වෙනවා. මේ ඉන්නේ අපේ හාවෝ ටික. ඒගොල්ලන්ට මාළු කැම දෙන්න බෑනේ. ඒගොල්ලන්ට පස්සේ බත් කෑල්ලක් දෙනවා. තව ගෝත පාට බල්ලෙකුත් ඉන්නවා. එයාත් බත් කනවා. තව ඕගොල්ලන්ට හොඳට බැලුවොතින් බලා ගන්න පුළුවන් මෙතන ඉස්සෙකුත් ඉන්නවා. ඒ ඉස්සරත් දැන් කැම දාන්න ඕනේ අපි. මේ ඉන්නේ නිල් පාට ඉස්සෙක් ඕගොල්ලන්ට කැමරාවට හරියට පේන්නේ නැතුව ඇති. උනාට ඇහැට නම් හොඳට පේනවා. එයාට දාමු මාළු කැම ටික. හරි එයාත් එයාට හිතුණු වෙලාවකට කන්න යන්නේ නෝ. පොඩ්ඩ ඒවියක් තිබි ගමනේ. දැන් මං හිතන්නේ මගේ ඔක්කොම මේ මාළුන්ට කැම දාලා ඉවරයි. මේ පොණ්ඩ එකේ නම් තාම මාළු නෑ. මට මේකට මාළු දාන්න බෑ. මේකේ අම්බානෙට වතුර රත් වෙනවා මේ දවල් 12 විතර වෙයි. මේකට මං ගාව හිටපු අර කලින් හිටපු ෆයිටර් කෙනෙක් මේ දැම්ම ඌව තැම්බිලා මැරිලා. පව්වනේ. හරි ගයිස්. එහෙනම් මම අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මම අර කලින් කියපු වීඩියෝ ටිකත් බලන්න. ලයික් එකක් දාගෙන යන්න. ඉතින් ඔය නිකන් තියෙන ලයික් බටන් එකනේ. ඇඟෙන් කෑල්ලක් යන්නේ නැහැ නේ ඔක එබුවයි කියලා. බයි බයි.